හිමපුසි අයිලන්ඩ් එකට මාලේ ඉඳන් විනාඩි 20ක වගේ දුරක් තමයි. අයිලන්ඩ් එකක් මාලේ ඉඳන් විනාඩි 20ක් වගේ තමයි හිමපුසි වලට යන්නේ බෝට් එකේ. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මම අද ඉන්නේ මාලේ සිටි එකේ. ඉතින් අද අපි යන්න හදන්නේ කාපු ඇටෝල් එකේ තියෙන සුපිරිම අයිලන්ඩ් එකකට. ඉතින් මාත් එක්ක අද යනවා අපේ ධනුෂ් කයියා වෙනදා වගේම. ඉතින් අපි අද යන අයිලන්ඩ් එක තමයි හිමපුසි අයිලන්ඩ් එකට. හිමපුසි අයිලන්ඩ් එකට මාලේ ඉඳන් විනාඩි 20ක වගේ දුරක් තමයි තියෙන්නේ ස්පීඩ් බෝට් එකේ. ඉතින් දැන් අපි ෆෙරි තියෙන ජැටි එකේ ඉන්නේ ජැටි නම්බර් 6 එකේ. මේකට මාලේ අපේ ලංකාවේ කියන්නේ BOC ජැටිය කියලා. BOC බැංකුව මගේ පිටිපස්සෙන් තියෙනවා. ඉතින් අපේ බෝට් එකේ තියෙන්නේ 9යි කාලා වගේ. ඉතින් අපි යමු. ඔන්න ඉතින් අපි යන ෆෙරි එක තියෙනවා. මේක නෙමෙයි ඊළඟ එක. තුන්වෙනි ෆෙරි එක තමයි තියෙන්නේ. දැන් අපි යන ගමන් බලමු ෆෙරි එකට. මේක තමයි අපි යන ෆෙරි එක. අන්න ඉතින් අපි ෆෙරි එකට ආවා. දැන් අපි කොහෙද යන්නේ? යනවා හිමපුසි. හිමපුසි සීතලයි දන්නේ නැහැ නේ. ඒක තමයි බලන්න ඕනේ ගිහිල්ලා. ඒක තමයි ඒක බලන්න තමයි යන්නේ. දැන් අපි මාලේ ෆස්ට් ටයිම් යන්නේ අපි හිමපුසි. මාලේ ඉන්නේ දැන් තව විනාඩි 5කින් විතර බෝට් එකේ යනවා. යමු. අයිලන්ඩ් එකට අපි හිමපුසි අයිලන්ඩ් එකට ආවා. ඉතින් අපිත් එක්ක කලින් හිටිය යාළුවෙකුත් ඉන්නවා අපේ අමිල. ඉතින් කොහොමද විස්තරේ? දැන් ගොඩක් කල්ද මෙහෙට ඇවිල්ලා? අවුලන් දැන් සති දෙකක් විතර ඇවිල්ලා. සති දෙකක් වගේ නේද? හොඳයිද අයිලන්ඩ් එක? අයිලන්ඩ් එක නම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඉතින්. නිදහස් අයිලන්ඩ් එක ඉතින් නැති අයිලන්ඩ් එක. ඔව් නේද? ඒතකොට හොටෙල් කීයක් විතර තියෙනවද මේක? හොටෙල් ටිකක් තියෙනවා ගොඩක් තියෙන විලාස් තියෙනවා. රෙස්ටුරන්ට් එක අපිට රෙස්ටුරන්ට් එක තියෙනවා ගොඩක්. ඉතින් මේ කොහොමද මේ සාමාන්‍යයෙන් ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. ගොඩක් ලෝකල් අයිලන්ඩ් එක. ගොඩක් ලෝක. ඒක තමයි මම අර මේ බලපු එකේ තිබුණා පොඩ්ඩක් මේකේ අර ගැමි සීන් එක ගොඩක් විඳින්න පුළුවන් අයිලන්ඩ් එකක් කියලා තමයි විමුනේ. මම බැලුවා පොඩ්ඩක් එනකොට. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් දැන් ආවා විතරනේ. පොඩි රවුමක් දාලා පොඩ්ඩක් කරගිලා බලමු. මොකද විස්තරේ කියලා අපි පොඩ්ඩක් බලමු.
කොකෝමෝ මෝල්ඩිව්ස් මේක තමයි ඔයා වැඩ කරන්නේ මේකනේ මේක තමයි අපේ යාළුවා වැඩ කරන්නේ ඉතින් මොන් අපි යාළුවගේ හොටෙල් එකට ආවා අපි තේ එකක් බොන්න කියලා තමයි දැන් හැදුවේ සුපිරිම view එකක් තියෙන ලස්සනම place එක තමයි ලස්සන මේ අයිලන්ඩ් එකේ ලොකුම හොටෙල් එක මේකනේ ඔව් ඉතින් අපි යන්නේ දැන් beach area එකට ඔයාලා හොටෙල් එකේ නේද මාර ලස්සනයි මෙතන place එක ලුන්නක් තියෙනවා මෙතන ඉලන්ඩ් එක සාමාන්‍යයෙන් අර ඇත්තටම අපේ ලංකාවේ ගම්මානයක් වගේ නේද? ඒ කියන්නේ එච්චරම අර බීසනේ නෑ. හොඳයි නිදා. ඇත්තටම බැලුවොත් ඉතින් බලන්නකො නේ අපේ මාපුසි කොච්චර දියුණුයිද කියලා නේ. ඒ මාළේ තියෙන ඉතින් හොඳම අයිලන්ඩ් එකනේ. මාපුසි අයිලන්ඩ් එක. ඔයාලා වීඩියෝ එකක් අපි දාලා ඇති. ඒකක් බලන්න මාපුසි අයිලන්ඩ් එක ගැන. අපි කොහොමද කියන්නේ කියලා. ඉතින් මේ අයිලන්ඩ් එකේ තියෙන වතුර ගන්න ප්ලේස් එක. කට්ටිය බලන් ඉන්න වතුර ගන්න. මේ වතුර සීන් එක නම් අපි කිසිම අයිලන්ඩ් එකක දැක්කේ නෑ මේ වගේ තියෙන මේකනේ. ඈ මේක පොඩ්ඩක් විශේෂයි නේ. ඔව් මේක පොඩ්ඩක් විශේෂයි මේ අයිලන්ඩ් එකේ. ඔන්න ළමයි ඉස්කෝලේ ඇවිල්ලා යනවා නේද? යුනිෆෝම් ඔක්කොම එකයි නේද? මේක තමයි යුනිෆෝම් එක. අන්න අර හරිය වගේ තමයි ස්කූල් එක තියෙන්නේ. අපි පස්සේ ඉස්කෝලේ පැත්තට යමු. යෝ. අපි ඉතින් ලස්සන යාළුවෙකුත් හම්බුණා මට. මේ බලන්නකෝ එයා. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න හැකි වලට මේ වගේ අයිලන්ඩ් එකකට ආවහම මේ බලන්නකෝ. ඉතින් මේක තමයි හිමපුෂි වල ස්කූල් එක.
සුපිරි වණ්ඩියක් තියෙනවා මේ. මේක මේ මේකම තමයි වගේ සීන් එකක් තමයි. මට ලස්සනයි. මේකෙම අර මිනිස්සු අදින සීන් එක මේ පොළ පාටේ ඔක්කොම මොන්නේ. කොකොම ගතියට දෙනවා. ඔන්න ඉතින් අපේ යාළුවගේ හොටෙල් එකට ආවා. ඉතින් මේ ඉන්නේ අපේ චෙෆ් දම්සර. ඉතින් කොහෙද බෙන්තර කිව්වනේ? බෙන්තර. ඉතින් මේක තමයි හිමපුෂි වල අපේ කොල්ලා වැඩ කරන හොටෙල් එක. අපි බලමු නේද? පොඩ්ඩක් හොටෙල් එක කොහොමද කියලා. මේ තමයි රෙස්ටුරන්ට් එක. අපි උදේත් ඇවිල්ලා තේ එකක් බිව්වා. මේක තමයි පූල් ඒරියා එක. ලස්සන පූල් ඒරියා එකක් තියෙනවා අපිට බලන්න ගන්න පුළුවන්. රූම්ස් කීයක් තියෙනවද හොටෙල් එකේ? රූම් 30. මේ කොහොමද කොච්චර කාලද දැන් මෙහි වැඩ? දැන් මෙහි මං ඇවිල්ලා මාස 9ක් වෙනවා. 9ක් වෙනවා. ලංකාවේ කලින් කොහෙද වැඩ කරේ? ලංකාවේ මම වැඩ කරා සිගිරි කසබලයන් රුක්ස් එක වැඩ කරා. ඊට පස්සේ පැන්ටනුස් බීච් රිසෝට් බෙන්තර. ඊට පස්සේ වැඩ කරා ගාල රැඩිසන් බ්ලූ. කොහොමද මෙහි හොඳයිද තත්ත්වය? මෙහි හොඳයි ඉතින් නිදහස්. නිදහස් නේ? නිදහස්. වැඩක් තියෙනවා ඒ වගේ. මේ උනාට ඉතින් දැන් නම් ෆොරිනර්ස්ලා එනවා. සීසන් එක පටන් ගන්න තියෙන නිසා. දැන් ඕප් නේ? ඔව් දැන් එහෙනම් අපි කට්ටියත් එක්කම පොඩි රවුමක් දාලා නාන්න එහෙම යමු නේද? නේද අනුස්කයි? ඔව් අපි නාලා. ඔව් බෝට් එකක් තියෙනවා ඊළඟට. ඒකට යන්න එපා. ඔව් අපි රෙඩි වෙන්නත් එපා යන්නත්. වෙන්න එපා. මේ මං කියන්නේ දැන් අපි යන්නේ හිමපුෂි බීච් එකේ. නේද අනුස්කයි? ඔව් නාලා බලමු මේ මොකද මාපුසි වගේද කියලා. ඒක වගේම තමයි ඉතින්. අපිට මේ අපේ මේ පොඩ රැල්ල වැඩිනේ ඉතින් මාපුසි. ඔව් මෙහි පොඩ්ඩක් අඩු වෙයි සීන් එක. මේ මෙහි සර්ෆින් වෝටර් ස්පෝර්ට් තියෙනවා. වෝටර් ස්පෝර්ට් තියෙනවා. සර්ෆින් කරන්න ගොඩක් ගෙස්ලා එනවා මෙහෙට නේද? ඔව්. ඒ කියන්නේ මේක මේ බිග්ිනර්ස්ලාට වෙනම තියෙනවා ඉස්සරහා බීච් එකේ. ඉස්සරහා බීච් එකේ නේ. මෙහි ගොඩක් ප්‍රසිද්ධයි සර්ෆින් කරන්න. ඒ වගේම ඔව් මේක මාලෙට ළඟින්ම තියෙන අයිලන්ඩ් එකක්. මාලේ ඉඳන් විනාඩි 20ක් වගේ තමයි හිමපුෂි වලට යන්නේ බෝට් එකේ. බෝට් එකේ අපිට රුපියල් 100යි මෙහි වර්ක් පර්මිට්ස් ලට ලෝකල්ලට රුපියල් 100ක් වගේ ගන්න. ගෙස්ලට කොහොමද? ඒ ගණන්ම එහෙමයිනේ. අපිට මාපුෂි වල නම් වෙනස් වෙනවනේ. මෙහි ඒ ගානම තමයි යන්නේ හිමපුෂි වලට එන්න. ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න සුපිරි අයිලන්ඩ් එකක්. අපි යමු එහෙනම් නාන්න. ඔන්න අපි ආවා හිමපුෂි බීච් ඒරියා එකට. ඇත්තටම මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ බලන්න. ධනුෂ්කයි මාර ලස්සනයි නේද view එක. දැන් අපි බීච් එකට බහින්න හදන්නේ නාන්න. මං කිව්වේ ඔන්න හිමපුෂි.
ඔන්න අපි නෑවා දැන් නාලා යනවා කන්න අපේ යාළුවගේ රෙස්ටෝරන්ට් එකට අපි යමු. අපිට කෑම එනවා. යාළුවෝ ටික සුපිරියටම අපිට කෑම හදලා තිබෙනවා. අපි කමු නේද? පට්ට බඩගින්නේ තින්නේ. අපි කාලා එහෙම දැන් ආයි යනවා පොඩ්ඩක් චැටි එක පැත්තට පොඩ්ඩක් රවුමක් දාන්න. දැන් වෙලාව 5:00 වගේ ඇති. 5:00 විතර ඇති දැන් වෙලාව. අපේ බෝට් එක ආයේ තියෙන්නේ මාල්ට 6:00. ඉතින් කොහොම තව පොඩ්ඩක් රවුමක් ඇවිදලා අපි කොහොම යනවා චැටි එක පැත්තට. බලා ගන්න පුළුවන් හිමපුෂි හොස්පිටල් එක. හිමපුෂි අපේ ගමන ගැන අපි යාළුවෙකුත් හම්බුණා. අපි දැන් ඇවිල්ලා හැමතැනම ඇවිත්තා නෑවා. වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් නේද? ඉතින් අර අයිලන්ඩ් වයිබ් එක නම් ඔක්කොම එකම සිස්ටම් එකකට වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් අර චේන්ජ් එකටත් එක්ක හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ගොඩක් තියෙනවා මේ ඇවිදින්නත්. ඇවිදින්න තියෙනවා ටික. ඔව් අපිට ඉතින් ඔක්කොම ඇවිදින්න බැරුණා. සමානයි ඉතින් දවල්ට පට රස්නේනේ. අපි පුළුවන් ටික ඇවිදලා ඔයාලට පෙන්නුවා. ඉතින් ඔව් හොඳ නරක ඔක්කොම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මං වලට අරන් එන්නම් මේ වගේම තව ලස්සනම වීඩියෝ එකකින්. එහෙනම් අද අපි සමුගන්නවා හිමපුෂි අයිලන්ඩ් එකේ ඉඳලා. ඔක්කොටම good bye.